මේ තියෙන මම පොඩි කාලේ ආසාවෙන් කාපු බෙදලා උයන චිකන් කරි එක. ඉතින් ඔයාලා ලංකාවේ කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ චිකන් කරි එක රහ බලලා තියෙන්න ඕනි. අපි මුලින්ම චිකන් එක salt and pepper දාලා සීසන් කරගන්න ඕනි. අපි දැන් මිරිස් කුඩු 3-5 කුඩු ටිකක් බෙද ගන්න ඕනේ. 3-5 දාගත්තා. ඊට පස්සේ අපි මිරිස් කුඩු දා ගන්නවා. දැන් අපි අර සීසන් කරගත්ත චිකන් ටික බෙද ගන්න ඕනේ. ඉතින් මේක ගොඩක් බෙද ගන්නේ නැහැ. ටිකක් සාමාන්‍ය මට්ටමට තමයි බෙදගන්නේ. මොකද අපි පස්සෙත් මේක උයා ගන්නවා. මේ වගේ ලාවට බෙදීගෙන ඉද්දි අපි මේක ලිපෙන් අයින් කර ගන්න ඕනේ. අපි මුලින්ම මේකට පොල් තෙල් ටිකක් දාගමු. එනසාල් කරාබු නැටි, ඉඟුරු සුදු ලූණු, අමු මිරිස්, ලූණු, රම්පෙ ටිකකුත් දාගන්නවා, කරපිංචා. දැන් ඔයාලා මේකට අපි අර කලින් බෙදගත්ත මිරිස් 3-5 ටික දාගන්න ඕනි. ඊට පස්සේ අපි ඒකටම වතුර ටිකකුත් දාලා හොඳට කලවම් කරගන්නවා. ලිපේ ගින්දර මධ්‍යම මට්ටමේම තියාගන්න. රස අනුව ලුණු දා ගන්නවා. යම් මිරිස්. දැන් ඔයාලා මේකට කලින් අර බාගෙට බෙදගත්ත චිකන් ටික දාගන්න. තක්කාලි. ඊට පස්සේ වතුර ටිකක් දා ගන්නවා. දැන් ඔයාලා මේක මද ගින්නේ විනාඩි 20ක් විතර හොඳට උයා ගන්න. ඉතින් අපි පියනත් වහලා තමයි මේක උයා ගන්න ඕනේ. දැන් නම් විනාඩි 20ක් විතර ගියා මේක හොඳට උතුරන ගමන් තියෙන්නේ. ඒ වගේම මේක දැන් හොඳට හිඳිලා ඇත්තේ. ඉතින් ඔයගලන්ට ඒක බලන්න පුළුවන්. කැමති නම් මේ මස් එක දැන් ලිපෙන් බා ගන්නත් පුළුවන්. හැබැයි තව රස වැඩි කරගන්න පොඩි ක්‍රමයක් තියෙනවා. උකු පොල් කිරි. අපි උකු පොල් කිරි ටිකකුත් දාලා ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමට හරවලා තව විනාඩි 5ක් 10ක් විතර හොඳට උයා ගමු. ඔන්න දැන් නම් අපේ චිකන් එක හරි. මේක නම් සිරාවටම මාරම රසයි.